මං ඔයාට ගොඩක් ආදරෙයි. ඒක ඔයා දැම්ම දැන්. තිලක මගේ අතහත අරින්න. ඔයාට මගේ අතින් අල්ලන්න මෙහෙම කිසිම අයිතියක් නැහැ. බෑ. මං ඔයාගේ අතින් අල්ලගත්තේ කවදාකවත් අතරින්න බලාගෙන නෙමෙයි. හරිද? ඔයාට මොකද මේ වෙලා තියෙන්නේ? තිලක ඔයා මගේ මේ අතින් අල්ලන් ඉන්නේ තවත් අතක් අතහැරලා කියන එක මතක තියාගන්න. ප්ලීස් මට පව් දෙන්න එපා. මං කරලා දෙන පව් වලට මේ විදවන විදවිල්ල හොඳටම ඇති. දැන් මොනවද කරන්න කියන්නේ? ඔයා මුකුත් කරන්න ඕනේ නැහැ තිලෝක. ඔයා අවුරුදු ගාණක් ජීවත් වෙච්ච මිනිස්සු පරිසරය අමතක කරන්න නැතුව එයාලත් එක්කම ඉන්න. විශේෂයෙන්ම ශ්‍රද්ධා එක්ක. මං පැත්තකට උනා තිලෝක. අත ඔයාලගේ මැද්දට පයින්න ඕනේ නැහැ. මේ ඔයා හොඳට මතක තියාගන්න. ඔයා ඔය මරන්න හදන මගේ ජීවිතේ කියන්නේ. තිලෝක ඔයා අඩුම තරමට ආදරය කියලා තියෙනවා. ආව වෙන මොන කතාවක් තිලෝක? මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. පැහැසි දැන් ඔයාට තියෙන්නේ මං ඔයාට ආදරය කිව්වේ නැති එකේ ප්‍රශ්නයක්. මං ඔයාට ආදරය කියලා කිව්වේ නැත්තේ මට ඕන උනේ ඔයාට ආදරේ ඔයාගේ හිතට දැනෙන්න ආදරය කරන්න. හරිද? මට ඕනේ නැහැ කවදාකවත් ආදරේ කෑ ගහලා මුළු ලෝකෙටම කියලා ඒ ආදරේ කියන වචනට හැල්ලු කරා. අනිත් එක මම හොඳට මතක තියාගන්න. ඔයා සද්ද ගැනයි මං ගැන හිතන් ඉන්නේ ඉතාමත්ම වැරදි තැනකේ. වැරදි වැටහීමක් ඒක. හැබැයි ඔයාලා කලේ මගේ ආදරේ හැල්ලු කරපු එක. තිලෝක මං ඔතේ තරහ නැහැ. ඔයා හොඳ කෙනෙක්. ගොඩාක් හොඳ කෙනෙක්. ප්ලීස් ඔය හොඳ කමෙන් ගිහලා ශ්‍රද්ධාව බලා ගන්න. මම දන්නවා ඔයා ඒක හොඳටම කරනවා කියලා. පැහැසි. ඔයා කරන්නේ වැරද්දක්. ඔයාට තාම වෙලාව තියෙනවා. අනවශ්‍ය දේවල් ඔයාගේ ඔළුවෙන් අතහැරලා මරණ විදිහට ඒකට ඔයා දැන් ගොඩක් කරක් යදී තිබෙනවා. මම යනවා.